සුබ උදෑසනක් යාළුවනේ. අද මං අරගෙන ආවේ අලුත් කතාවක්. මගේ අලුත් කතාවේ නම තමයි ආදරණීය වස්සානය. මගේ කතා කියවන හැමෝටම ගොඩක් ආදරෙයි. රැඳිලා ඉන්න ඉදිරියටත් නෙතු නවල් සමගින් මම නෙතු. එහෙනම් අපි කතාව කියවමු. ආදරණීය වස්සානය එක කොටස. පුංචි හිරිපද වැස්සත් එක්ක අලුත් දවසක උදෑසන හරිම සුන්දරයි. ලාහිරු කිරණත් කුරුළු ගීත නාදයත් එක්ක මුළු පරිසරයම ලස්සන වෙලා. හරියට ලස්සන සිතුවමක් වගේ වෙලා. සුන්දර පරිසරය හැඩ කරන්නට පිපෙන ලස්සන මල් වගේම දෙමාපියන්ගේ ජීවිත හැඩ කරන්නට පිපුණ ලස්සන රෝස මලක් හිටියා. එයා තමයි කියාරා. කියාරා දෙනිපිටිය. අවුරුදු 20ක් වුණ යෞවන වයසේ ඉන්න හිරිමල් තරුණියක්. යෞවනයේ මිහිරත් දෙමාපියන්ගේ ආදරයත් රැකවරණයත් සමග හැදෙන ඇය පවුලේ එකම දරුවා. කියාරාගේ පියා දෙනිපිටිය වලව්වේ ලොකු හාමු වගේම ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක්. මිල මුදල් ඕනෑවටත් වඩා තිබුණ ඔවුන්ට විශාල නිවසක් සහ ඊට සමාන වතුපිටි ආදායම්ද නෝඩුව ලැබුණා. කියාරා සරසවි වරම් ලැබුණත් තම රැකවරණයෙන් පිට දියණිය යැවීමට දෙමාපියන් අකමැති වූයේ ඇය ගැන උපන් දැඩි ඇයට රැකියාවක් කිරීමට කිසිත් උවමනාවකුත් නැති නිසා. චූටි මැණිකේ, ඔයා තාම නිදිද පුතේ? නැගිටින්න. උදේ 7ත් පහුවෙලා. එහෙම කතා කරගෙන කියාගේ කාමරයට ආවේ මව දිල්හානි. අනේ අම්මා, තව ටිකක් නිදාගන්න අම්මනේ. අයියෝ පුතේ, ගැහැණු දරුවෝ ඔහොම නිදියන්න හොඳ නෑ. එහෙම කියලා ඇඳෙන් වාඩි වුණ දිල්හානි කෙල්ලගේ ඔළුව අත ගන්න උනේ. පුතේ, ඔයා ගෙදරට වෙලා මල් අත ගන්නවයි ඔහොම කම්මැලිකමෙන් ඉන්නවටයි වඩා හොඳයි නේද ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තනම්. මොකද ඔයා ඉංග්‍රීසි තව ටිකක් ඉගෙන ගන්න එක ඔයාගේ ඉදිරි වැඩවලට හොඳයි කියලා හිතනවා. අප්පාච්චිත් කීප සැරයක් කිව්වා හොඳ ඉංග්‍රීසි කෝස් එකක් බලන්න කියලා. ඔයාට කියන්න කියලා. ඒකනම් හොඳයි අම්මා. මටත් කම්මැලි අප්පා මෙහෙම ගෙදරට වෙලා ඉන්න එක. එහෙනම් හොඳයි. ඉගෙන ගන්න දෙයක් කවදාවත් අහක යන්නේ නැහැ. එහෙනම් අම්මා විදුටත් කියන්නම් මගෙත් එක්ක කෝස් එකක් කරමු කියලා. මටත් තනියම යන්නත් බෑ. විදු කියන්නේ කෙල්ලට ඉන්න එකම යාළුවා. යාළුවෝ ගොඩක් නැති එයා පාළුවටත් තනියටත් හැමදේටම කතා කරේ විදුෂිට ඇඟ හොදගෙන එන්න. පුතේ, කෑම කන්න. එහෙම කියලා දිල්හානි කාමරෙන් යන්න ගියා. සුන්දර මුහුණ, දිගු කැරලි කොණ්ඩය නිසා කියාරා අති සුන්දරව දිසුණා. මේ සුන්දර තරුණියට දෙමාපියන් මෙතරම් රැකවරණය දුන්නේ ඇය ඉතාම ප්‍රියමනාප සුන්දර තරුණියක් නිසා. පාසල් යන කාලයේ සිටම ප්‍රේම ආරාධනාවලින් අඩුවක් නොවුණු අතර ඇය ඒ ගැන සිතනවටත් වඩා සරසවි වරම් ලබා ගැනීමට උනන්දු වුණා. ඇයට සරසවි වරම් ලැබුණත් එහි යාමට සූදානම් වීමට අවැසි බව ඔවුන්ට පවසන විට දෙමාපියන්ගේ ස්ථීර තීරණයක් නොමැති බැවින් ඇය දුක් වුණා. කියාරා හිතුවේ එයාට සරසවිය සිහිනයක්ම පමණක් බවයි. කියා ටවුන් එකේ අපේ අයියා ගියපු පන්තියක් තියෙනවා. එයාලා නම් කියන්නේ සර් ගොඩක් හොඳට උගන්වනවා කියලා. අපිත් ඒකට යමු. පන්තියක් ගැන හොයන්න කියලා විදුට කිව්ව නිසා එයා දවස් 2කට විතර පස්සේ මට කෝල් එකක් අරගෙන එහෙම කිව්වේ විදු. අනේ මං ඉතින් වැඩිය ඔය දේවල් දන්නේ නැති හින්දා විදු තමයි අපිට පන්තියක් හොයන්න ගත්තේ. ඉරිදා උදේ තියෙන පන්තියට මායි විදුයි හරිම සතුටින් ගියේ. අපිව ගිහින් දාන්නයි එක්ක එන්නයි අප්පච්චි ආවා. ඒත් ඉතින් පන්තිය තියෙන වෙලාවේ නම් මං හිටියේ හරිම සතුටින්. මාස කිහිපයකට හරි මේ ලැබුණු නිදහසට මං ගොඩක් කැමති වුණා. පන්තියට ඇතුළු වුණ මටයි විදුටයි වාඩි වෙන්න හම්බුනේ නම් පිටිපස්සෙම පොලිමේ. මොකද
ඒ වෙනකොටත් පන්තිය ළමයින්ගෙන් පිරීලා තිබුණා. 300ක් වගේ පිරිස අතරින් මැදිවියේ වගේම රැකියා කරන අයත් තරුණ අයත් මේ අතර හිටියා. හැමෝම නිහඬුනේ පන්ති ඒ පෞෂවත් පිරිමිරුවට. පන්තියේ ඉදිරියට ආවේ සුදු උස කඩවසම් තරුණ පෙනුමක් තියෙන කෙනෙක්. ඒයි විදු. අර බලන්නකෝ. ඒ අපේ ඉංග්‍රීසි සර්ද. ඔව් කියා. මං හිටියේ සර් වයස කෙනෙක් කියලා. ඒත් එයා තරුණ කෙනෙක්නේ. ඔව් ඉතින්. ඒ තමයි අපේ කෙවින් සර්. කෙවින් සූරියබණ්ඩාර. එතකොට ඔයා කිව්වේ ඔයාගේ අයියත් සර්ගේ පන්ති ගියා කියලා. කිව්වා තමයි බං. ඒත් මං කිව්වද සර් වයසක කෙනෙක් කියලා. නෑනේ. අයියත් පන්ති ගියා කිව්වහම මං හිටියේ ගොඩක් වයස ඇති කියලා. අයියෝ නෑ බං. සර් අපේ අයියගේ කැම්පස් එකේ අයියගේ යාළුවෙක්. ඉස්සෙල්ලාම අයියයි තව දෙන්නෙකුට තමයි සර් පන්තිය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එතකොට අපේ අයියත් සර්ගේ ගෝලයෙක් තමයි. සර් දක්ෂයි. හොඳට උගන්වනවා නම් අපිත් හොඳට ඉගෙන ගන්නවා නම් වයසෙන් වැඩක් නෑනේ. එහෙම කියලා විදු මගේ දිහා බලාගෙන අමුතු විදියට hina වුණේ. ඔය පිටිපස්සෙම පොලිමේ ඉන්න ළමයි දෙන්නා. මොකද කතාව? ඉගෙන ගන්න නෙවෙයිද පන්තියට ආවේ. පොලේ යන ගමන් වැරදිලා පන්තියට ආවද? අලුත් කතාවක් අරගෙන ආවා යාළුවනේ. හමු වෙමු නැවතත් නෙටු නොවෙල්ස් තුලින්. ඔයාලගේ අදහස් කියන්න.